අයිබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Maths with අමිත් බණ්ඩාර කියන YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙනවා ගණිතයේ තියෙන තවත් එක අපූර්ව පාඩමක් පිළිබඳව කතා කරන්න. සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩමේ තියෙන මධ්‍යස්ථය සෙවීම සහ මධ්‍යස්ථ පන්තිය සෙවීම කියන කාරණාව පිළිබඳව තමයි අද මේ කතා කරන්නේ. මේක විවිධ සංඛ්‍යාත ව්‍යාප්ති වල සමූහිත අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සියල්ලගේම මධ්‍යස්ථය හොයන්නේ කොහොමද කියන එක පිළිබඳව සවිස්තරව මම මේ වීඩියෝ එකෙන් කතා කරලා දෙනවා ඔයාලට. ඉස්සරලාම අපි බලමු මේ වගේ සංඛ්‍යා ශ්‍රේණියක මධ්‍යස්ථය හොයන්න. ඉස්සරලා මතක තියාගන්න මධ්‍යස්ථය හොයන්න භාවිතා කරන පොඩි සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? අපි කියනවා මෙන්න මේක මතක තියාගන්න. මධ්‍යස්ථය සමානයි n ධන 1 බෙදීම 2. n කියන්නේ මේ සංඛ්‍යා සමූහයේ තියෙන අය ගණන. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට අපිට එනවා 7 ධන 1 බෙදීම 2යි 8 බෙදීම 2යි අපිට එනවා 4 වෙනි අය ගණන කියනවා. මධ්‍යස්ථය කියන්නේ 4 නෙමෙයි. ගොඩක් අය මේක 4 කියලා දානවා මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ 4 වෙනියට තියෙන සංඛ්‍යාව කියන එක. හැබැයි මතක තියාගන්න තවත් විශේෂිතම කාරණාවක් මතක තියාගන්න. මෙන්න මේ සංඛ්‍යා සමූහය අපි ආරෝහණ පිළිවෙලට ලියාගත්තට පස්සේ තමයි අපිට මධ්‍යස්ථය හොයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේක ආරෝහණ පිළිවෙලට ලියාගමු. 1 ඊට පස්සේ එනවා 2 ඊට පස්සේ එනවා 3 ඊට පස්සේ එනවා 4 ඊට පස්සේ එනවා 5 ඊට පස්සේ 6 ඊළඟට 8. දැන් අන්න අපි මේකෙන් 4 වෙනි අය ගණන තෝරනවා. මෙන්න 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙන්න අපිට ලැබෙනවා පිළිතුර මධ්‍යස්ථය කීයද? 4යි කියලා. හොඳයි. දැන් එහෙමනම් මෙන්න අපි තවත් ගානක් බලමු මේක. මෙන්න ගාන. මේකෙත් අපි මධ්‍යස්ථය හොයලා බලමු. මේක අරට වඩා ටිකක් විශේෂිත ගානක්. මධ්‍යස්ථය සමානයි n ධන 1 බෙදීම 2. එහෙනම් අපි දන්නවා n කියන්නේ අය ගණන. අපි අය ගණන ගණන් කරලා බලමු සංඛ්‍යා ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යාවක් තියෙනවා. කලින් එකේ ඔත්තේ සංඛ්‍යාවක් තිබුණේ. දැන් අපි මෙතන ලියනවා 10 ධන 1 බෙදීම 2. එතකොට අපිට එනවා 11 බෙදීම 2යි 3යි දශම 5 වෙනි අය ගණන. sorry 3.5 නෙවෙයි 5.5 වෙනි අය ගණන. මෙතන එනවා 5.5 වෙනි අය ගණන. දැන් 5.5 ඉස්සල්ලාම දැන් ආවනේ අපිට හරියටම නිශ්චිත පූර්ණ සංඛ්‍යාවක් එක්ක ආවා අපිට. මෙන්න මේ අය ගණන කියලා. දැන් 5.5 දශම ගාණක් එන්නේ. දැන් මේ වගේ ගානකදීත් අපි ඉස්සල්ලා මෙන්න මේ ටික ආරෝහණ පිළිවෙල ලියාගෙන ඉන්න ඕනේ. ඉස්සල්ලා ලියමුකෝ ආරෝහණ පිළිවෙලට. අඩුම තියෙන්නේ 2. ඊළඟට තියෙනවා 3. ඊළඟට 4. ඊළඟට තියෙනවා 6. ඊළඟට තියෙනවා 8. ඊළඟට 9. 10 2ක් 11 12. දැන් හොඳට මතක තියාගන්න මේ 5.5 වෙනි අය ගණන කියන්නේ මේ 5.5 කොයිද තියෙන්නේ? 5.5 තියෙන්න ඕනේ 5 සහ 6 අතර මැදනේ 5.5නේ. අන්න එහෙනම් අපි කරන්නේ මෙතනදී 5යි 6යි කියන සංඛ්‍යා දෙක හොයා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙන්න 5යි 6යි කියන සංඛ්‍යා දෙක. මෙන්න මේ සංඛ්‍යා දෙක මොකද කරන්නේ අපි එකතු කරනවා 8 ධන 9 බෙදනවා 2කින්. අන්න 8යි 9යි එකතු කරාම 17යි. 17 දෙකෙන් බෙදුවාම අපිට එනවා 8.5යි. එහෙනම් මතක තියාගන්න මේ සංඛ්‍යා සමූහයේ මධ්‍යස්ථය වෙන්නේ මෙන්න මේ 8.5 කියන උත්තරය. ඔන්න මතක තියාගන්න ඉරට්ට සංඛ්‍යා සමූහයක් තියෙනවා නම් මේ විදිහට දශම ගානක් එන්නේ. එතකොට අපි බලනවා මේ දශම ගාන තියෙන්න ඕනේ මොන සංඛ්‍යා දෙක අතරද? අන්න ඒ දෙන්නා හොයලා එකතු කරලා දෙකට බෙදනවා. අන්න මේ කාරණාව මතක තියාගන්න මේ වගේ වුන්ත පත්‍ර සටහනක මධ්‍යස්ථය සෙවීම. එතකොට වුන්ත පත්‍ර සටහනක ඉස්සරලාම බලන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ වුන්ත පත්‍ර සටහනක මෙන්න මේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට තමයි අපි සකස් කරන්න ඕනේ. හැබැයි බැරි වෙලා හරි අපිට මේ වුන්ත පත්‍ර සටහන දීලා තියෙන එකක් නම් සමහර විට
මේකේ පිළිවෙල මාරු කරලා තියෙන්න පුළුවන් හිතලාම අපිට ඒක හොඳට බලනවාද කියලා අවධානයෙන් බලනවාද කියලා බලන්න. ඒ නිසා මේකේ නම් එහෙම දීලා නැහැ. නමුත් ඔයාට හදන්න වෙන ගානකදී ඒක අනිවාර්යෙන් බලලා ඉන්න. වුන්ද පත්‍ර සටහන දීලා තියෙනවා නම් ආරෝහණ පිළිවෙලට මේ හැම සංඛ්‍යා පොලිමක්ම තියෙනවද කියලා. මේකේ තියෙනවා අපි සුපුරුදු පරිදි යනවා එහෙනම් මධ්‍යස්ථයේ සමානයි n ධන 1 බෙදීම 2. මේකේ අය ගණන කියන්නේ මෙන්න මේ පත්‍ර ටික. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. එහෙනම් 15ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා 16 බෙදීම 2. ඒ කියන්නේ 8 වෙනි අය ගණන. අන්න එහෙනම් අපිට 8 වෙනි අය ගණන ගණන් කරන්න පුළුවන්. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 නම් නෙමෙයි මතක තියාගන්න. ඔයාලා දන්නවා වුන්ත්‍ර පත්‍ර සටහන් කියනකොට මේ දෙන්නම තමා කියවන්න ඕනේ. සමහර විට මෙතන යතුරක් දීලා තිබුණොත් මේක දශමයක් විදිහට අරන් තිබුණොත් එහෙම වුණොත් මේක දශමයක්සේ තමා කියවන්න ඕනේ. ඒක ගැන අවධානයෙන් ඉන්න. ඒක වුන්ත්‍ර පත්‍ර සටහන ගැනදී අපි ඉස්සරහදී කතා කරමු. දැන් එහෙනම් මෙතන මධ්‍යස්ථය අපිට එනවා 29යි. ඊළඟ කාරණාවට අපි යනවා. මේකත් වෘන්ත පත්‍ර සටහනක්ම තමයි. එහෙනම් මෙන්න මෙයාගේ මධ්‍යස්ථයත් අපි බලමු කොහොම ටක් ගාලා. මෙයාගේ ආරෝහණ පිළිවෙල නම් වෙනස් කරලා නෑ මං. ඒ නිසා සුපුරුදු පිළිවෙලම මේකේ තියෙනවා. ඒවා වෙනස් වෙලා නෑ. බලා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. මේකේ තියෙනවා සංඛ්‍යා 14ක් කියන අය ගණන 14යි. එහෙනම් දැන් 14ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා 15 බෙදීම 2යි අන්න අපිට එනවා 7.5 වෙනි අය ගණන. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා සමූහයක්. හරිනේ හැම වෙලේම ඉරට්ට සංඛ්‍යා සමූහයකදී දශම ගාණක් එනවා. දැන් එහෙනම් අපි හොයන්න ඕනේ අර වගේම තමයි 7.5 තියෙන්න ඕනේ 7 සහ 8 කියන දෙන්න අතරේ. ගණන් කරමු 7 සහ 8. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 කියන්නේ මෙන්න මෙයා 8 කියන්නේ මෙයා. කවුද දැන් 7 කියන්නේ එහෙනම් 6ද? නෑ. 7 කියන්නේ කවුද? 16. අන්න එහෙනම් මධ්‍යස්ථය හොයන්න අපි මොකද කරන්නේ? 7 වෙනි එක්කෙනයි 8 වෙනි එක්කෙනයි එකතු කරනවා. මෙන්න 7 වෙනි එක්කෙනා 16 8 වෙනි එක්කෙනා 21 ඔය දෙන්න එකතු කරලා දෙකට බෙදනවා 6යි 1යි 7යි 2යි 1යි 3යි 37 බෙදීම 2යි කියන්නේ 1යි 18.5 තමා මධ්‍යස්ථයේ විදිහට එන්නේ. ඊළඟට මධ්‍යස්ථය හොයන්න සිද්ධ වෙන තවත් කාරණාවක් තමයි 9 වසරේ ළමයින්ට මෙන්න මේ වගේ සංඛ්‍යාත වගුවක තියෙන දත්තවල මධ්‍යස්ථය හොයන්න එනවා. හරිනේ මේක තමයි පන්ති ප්‍රාන්තර එකක් නෙමෙයි මේක 9 වසරේ එන කොටසක්. එතකොට මෙයාගේ මධ්‍යස්ථයත් අපි හොයමු. මේ මධ්‍යස්ථය විවිධ අවස්ථා කීපයක් යනදී අපි කතා කරන්නේ. n ධන 1 බෙදීම 2. ඔය සූත්‍රයේ මධ්‍යස්ථයට මොකේවත් වෙනස් වෙන්නේ නැහැ. හරිනේ? දැන් අපි මේකේ අය ගණන කියලා කියන්නේ මෙන්න මේ සමූහයේ සංඛ්‍යාතය. අපි දන්නවනේ මෙයාට කියන්නේ f කියලා. මෙන්න මේ සමූහයේ එකතුව තමයි මෙතනදී අපි අය ගණන කියලා සලකන්නේ. බලන්න 10යි 8යි 18යි 20යි 30යි 48යි 42යි 45යි. එහෙනම් 45ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා 46 බෙදීම 2 අපිට එනවා 23 වෙනි අය ගණන. එහෙනම් දැන් අපි 23 වෙනි අය ගණන කොහොමද මේ වගේ සංඛ්‍යා සමූහයකින් හොයන්නේ? මෙතන ඉඳන් ගණන් කරන් යන්න. 8යි 10යි මේවා එකතු කරගෙන යන්න ඕනේ. 8යි 10යි මෙතෙන්ට එනවා 18යි 18යි 12යි මෙතෙන්ට 30යි. එතකොට මෙතන 23 වෙනි අය ගණන තියෙන්නේ මෙන්න මේ 12 ඇතුලේ මේ 18 19 දැන් 18 ඉඳන් 19 20 21 22 23 24 ඔව් 23 ඉන්නේ මෙතන. අන්න එහෙනම් එයා තමයි මෙතනදී මධ්‍යස්ථය වෙන්නේ. කවුද එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ? 15 තමා මේකේ මධ්‍යස්ථය වෙන්නේ. ඔන්න මේ වගේ වගුවක මධ්‍යස්ථය හොයන විදිය. දැන් අපි ඕකෙත් බලමු. මේ අපි කතා කරේ ඔත්තේ සංඛ්‍යා ප්‍රමාණයක් තියෙනකොටනේ. මේකෙත් අපි බලමු ඉරට්ට සංඛ්‍යා ප්‍රමාණයක් ආවොත් කොහොමද මේක හොයන්නේ. මේ බලන්න. මධ්‍යස්ථය සමානයි n ධන 1 බෙදීම 2. දැන් මෙතන එකතුව බැලුවොත් 7යි 3යි 10යි 20යි 26යි 29යි 30යි. එතකොට මට එනවා මෙතන 30 ධන 1 බෙදීම 2. එතකොට එනවා 31 බෙදීම 2 15.5 වෙනි අය ගණන.
දැන් එහෙනම් අපි 15.5 එන්න ඕනේ 15යි 16යි කියන සංඛ්‍යා දෙක අතරනේ. දැන් මෙතන ඉඳන් අපි ගණන් කරගෙන එකතු කරගෙන යන් 7යි 3යි 10යි 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 20යි. ඔන්න අපිට පේනවා 10 මෙතෙන්ට ආවා 15යි 16යි කියන සංඛ්‍යා දෙකේම තියෙන්නේ 11. මොකද මේ 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. ඒ දෙකම ඉන්නේ මේ 10 ඇතුලේ. ඒ නිසා අපි මෙතනදී කරන්නේ එහෙනම් ඒ 15 සහ 16 කියන සංඛ්‍යා දෙකම අපිට ලැබෙන්නේ 11. ඒක දෙකෙන් බෙදනවා. බැරි වෙලා හරි අපි හිතමු මෙතන ආවනම් 10.5. 10.5 ආවනම් මෙන්න මේ 7යි 3යි 10යි කියන්නේ 10 කියන්නේ 10. එතකොට 10.5 කියන්නේ 10යි 11යි කියන සංඛ්‍යා දෙකනේ හොයන්න ඕනේ. එතකොට 11 වෙනි සංඛ්‍යාව වෙන්නේ 11. එහෙනම් එකතු කරන්න වෙන්නේ 10 සහ 11. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. 15.5 කියන්නේ 15ක් තියෙන්නේ 10 ඇතුලේ 16ක් තියෙන්නේ මෙන්න මේ 10 ඇතුලේ. එහෙනම් මේ සංඛ්‍යා දෙකම 11. 11යි 11යි එකතු කරාම 22යි. 22 දෙකෙන් බෙදුනහම 11යි. එහෙනම් මේ වගේ අවස්ථාවකදී මධ්‍යස්ථ වෙනවා 11යි කියලා. අවසාන වශයෙන් සංඛ්‍යාත ව්‍යාප්ති වල අපි කතා කරනවා මෙන්න මේ වගේ පන්ති ප්‍රාන්තර සහිත වගු වල මධ්‍යස්ථයේ සෙවීම. දැන් මේ වගේ වගුවපත් මධ්‍යස්ථය හොයන්න අර සූත්‍රයම තමයි භාවිතා කරන්නේ n ධන 1 බෙදීම 2. මේකෙදි මෙන්න මේ සංඛ්‍යාතයේ එකතුව සුපුරුදු පරිදි අපි අය ගණනසේ සලකනවා 5යි 2යි 7යි 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 14යි 14යි 24යි 30යි 32යි 32 ධන 1 බෙදීම 2 මේ වගේ එකකදී හරියටම බෙදුනා හෝ නැතා හෝ දශමාවා වූ ප්‍රශ්නයක් නැහැ. හේතුව මම කියන්නම් මෙතන එනවා එතකොට අපිට 1යි 13ට 6යි 16යි දශම පස්වෙනි අය ගණන. දැන් අපි මෙතනදී 16යි 17යි කියන එක බලන්නේ නැහැ. මොකද හේතුව මෙතන එන්නේ මධ්‍යස්ථයක් නෙමෙයි මධ්‍යස්ථ පන්තියක්. එහෙනම් අපි කියන්නේ මෙතන මොකද්ද? මධ්‍යස්ථය නෙමෙයි මෙතනදී අපි භාවිතා කරන්නේ මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය. එතකොට 16.5 කියන එකේ අපි 16 17 දෙන්න අතර බලන්නේ. අපි හොයන්නේ කෙලින්ම 16.5 වෙනි අය ගණනමයි. මෙන්න අපි හදාගෙන යන් එකතුව මේ බලා ගන්න 5යි 2යි 7යි 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 14යි 14යි 15යි 16යි 16.5 තියෙන්නේ එහෙනම් මෙන්න මේ 10 ඇතුලේ අන්න ඒ 10 ඇතුලේ නම් අපේ 16.5 වෙනි අය ගණන තියෙන්නේ. එහෙනම් මධ්‍යස්ථ පන්තිය වෙන්නේ කවුද? 30 සහ 40 විදිහට අපිට ගන්න පුළුවන්. බැරි වෙලා හරි අපි හිතමු මේකේ ආවා කියලා 7.5. දැන් 7.5 ආවත් අපි බලනවා 5යි 2යි 7යි. එතකොට මෙන්න 7.5 තියෙන්නේ මේ 7 ඇතුලේ. එතකොට මධ්‍යස්ථ පන්තිය 20 30 කියලා අපි සලකනවා. මේකේ අර 7.5 ආවා කියලා 7 වෙනි අය ගණනයි 8 වෙනි අය ගණනයි එකතු කරලා දෙකට බෙදන ක්‍රමවේදයක් නෑ. ඒ දශම ගාන කොහෙද හරියටම එන්නේ කියලා බලලා ඒ පන්ති ප්‍රාන්තරය අපි මධ්‍යස්ථ පන්තියසේ සලකනවා. එහෙනම් ඔන්න අද දවසේදී අපි කතා කරා මධ්‍යස්ථය හොයන එක සම්පූර්ණ ඔබට 8 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම එන සියලු ගණන් ටික මේක වීඩියෝ එකක් කරා අපි කතා කරා. තවත් වීඩියෝ එකකින් අපි මේ වගේ පාඩමකින් සම්බන්ධ වෙනකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.